අවස්ථාවලදී ක්‍රියා කරන ආකාරය පිළිබඳව ජනතාව කිසියම් අවධියකින් සිටින වැදගත් වෙනවා කියලා දැන් අපිට තීරණය ගන්න වෙලා තියෙනවා. ඒ පිළිබඳව ඔබේ මතය මොකද ජනතාවට කියන්න ඕන? විශේෂයෙන්ම ඇත්තට කියනවා නම් මේ ජනතාව තේරුම් ගත යුතුයි රටේ තිබෙන වර්තමාන තත්ත්වය මොන ආකාරයෙන්ද අපි නායකයෙක් තෝරා ගන්නා කියන කාරණාව. එහිදී විවිධ ආකාරයේ මිනුම්දඩු තිබෙන්න පුළුවන්. ඒ වුණත් විශේෂයෙන්ම මම නම් කියන්නේ මේ රටේ ජාතිකත්වය ආරක්ෂාව සහ ඒ සියලුම ඒ ඍජු නායකත්වයේ කියන කරුණු කාරණා මිනිය යුතුමයි. ඒ පක්ෂ විපක්ෂ සියලුම අපි දැන් ඇත්තටම කියනවා මේ ආණ්ඩුවක්පත් කර ගන්නවා කියන කාරණාව ආණ්ඩුවක ඉන්න නියෝජිතව පමණක් නෙමෙයි. විපක්ෂයේත් එවැනි ඍජු තීරණ ඉන්න පිරිස සිටිය යුතුයි. ඒක තමයි රටට හිතට වෙන්නේ. ඒ තත්ත්වය වුණොතින් එවැනි නියෝජිත පිරිසකට මම අවම මට්ටමේවත් එවැනි නියෝජිත පිරිසක් පත් කරගත්තොත් 2020 දී මම හිතනවා මේ තත්ත්වය තවත් යහපත් වෙයි කියලා. එතකොට මෙහෙම අතුරු ප්‍රශ්නයක් මතුවෙන අපේ සාමාන්‍ය පොදු ඡන්දදායකයාට ওই ජාත්‍යන්තර කාරණා කලාපීය බලවේගවල ක්‍රියාකාරකම් පිළිබඳව අවබෝධයක් තියනවද නැද්ද? තමාගේ පාලකයන් පත් කරගන්නා විට ඔවුන් කොතෙක් දුරට ඔවුන්ගේ ජාතික අන්තර්ජාතික කියන්නේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති කොයි විදිහේ විය යුතුද කියන එක දන්නේ කිසියම් උගත්කමක් සබුද්ධික ඡන්දදායකයා පමණයි. විදේශ ප්‍රතිපත්තිය කොයි විදිහේ විය යුතුද කියලා. නමුත් සාතිශය බහුතරයක් එවැනි කාරණා ගැන දැනුවත් භාවයක තියනවද කියලා ප්‍රශ්නයක් වෙනවා අපේ වැනි දකුණු ආසියාතික රටවල ඡන්දදායකයාගේ දේශපාලන සවිඥානිකත්වය පිළිබඳ හිතනකොට. ඉතින් අපි එතන එහෙම ඉන්නවා කියලා හිතන්න බෑ සෑමදාම. ඔබ උගතුන් බුද්ධිමතුන් වශයෙන් රටේ ජනතාව සවිඥානික කරන්නට හිතන්නට පොළඹවන්නට ඔබ මොකද්ද යෝජනා කරන්නේ සමාජයට? සාමාන්‍ය ජනතාව ගොඩක් වෙලාට ඒගොල්ලන්ට බලපාන ප්‍රශ්න ඒවා නෙවෙයි. අපි තුමු දැන් මේ දවස්වල පොළොන්නරුවේ අනුරාධපුර මාතලේ පැතිවල පහුගිය අවුරුදු ප්‍රශ්නයක් වුණේ මේ වකුගඩු ප්‍රශ්නේ. වතුර ජීවිතයත් මරණයත් අතර සටනක්. එතකොට ඒ වගේ නොඑක් පැතිවල නොඑක් බරපතල ප්‍රශ්න තියෙනවා. ඒ වුණත් සාමාන්‍ය ජනතාවත් යම්කිසි මට්ටමකට ජාත්‍යන්තර කරලිය වෙන දේවල් දන්නවා මං හිතන්නේ. මොකද ලංකාවේ ජාත්‍යන්තරයත් එක්ක තියෙන සම්බන්ධතාවය තියෙන 1505ටත් කලින් ඉඳන්. දැන් උදාහරණයක් වශයෙන් මං හිතන්නේ සාමාන්‍ය ජනතාව උනත් එච්චර අකමැත්තක් නැතුව ඇති පහුගිය රජය චීනෙත් එක්ක ඇති කරගත්ත සම්බන්ධතාව. යුද්ධ දිනේම වස් අපිට උදව් කරේ පාකිස්තානයේ චීනය චෙක් රාජ්‍ය රුසියාව වැනි රටවල් කිහිපයක් පමණයි. ඒතර ඒ වෙලාවේදී යම්කිසි සහයෝගයක් දුන්නා ඉන්දියාව ඇමරිකා එක්සත් ජනපදයේ අවසාන ඊශ්‍රායලය දුන්නා අවසාන අවස්ථාවේදී සැටලයිට් රූප පවා ලබා දුන්න බව ඇත්තයි. සක්‍රියව සපෝට් කරේ රටවල් කිහිපයක් පමණයි. නමුත් චීනේ කවදාවත් මම හිතන්නේ ලංකාවට ඇවිල්ලා ගිහින් තිනවා චීන කාසි හම්බෙලා තිනවා චීන වික්ෂුවරයෝ ඇවිල්ලා තිනවා ආක්‍රමික ශීලී අදහස් තිබිලා නැහැ රටවල් අල්ලන්න ගිහින් නැහැ චීනය. ඉතින් මිනිස්සු ඒ තරම් ප්‍රමාණයක් දන්නේ නැති. ඒක චීනයට පෝට් සිටි එකෙන් හරි ප්‍රතිමා හදන දූපතකින් හෙක්ටයාර 20ක් දුන්නා කියලා ඒ තරම් බරපතල ප්‍රශ්නයක් මම හිතන්නේ සාමාන්‍ය ගම්වැසියෙක් වුණත් හිතන්නේ නැහැ. ඊට වඩා ගම්වැසියෙක් වුණත් කල්පනා කරයි රාමේශ්වරම් හරහා පාලමක් දාලා ඉන්දියාවත් එක්ක අපි සම්බන්ධ වුණොත් වෙන ගැටලු. විශාල ගැටලු. ඒතර අපිට චීනට අපේ භූමියෙන් කොටසක් දෙන්නත් බැරි නිසා වෙනදි කෘත්‍රිම දූපතක් හදන්නේ. ඉතින් ඉන්දියාවෙනුත් දූපතක් කිල්ලුවොත් අපිට ත්‍රිකුණාමලේ පැත්තේ තව දූපතක් දෙන්න පුළුවන්. ඇමරිකාවටත් දෙන්න පුළුවන්. ඒතර ඇමරිකාවට පුළුවන් නම් අවුරුදු 100 ගාණක් ජීවත් වෙච්ච මිනිස්සු ජීවත් වෙච්ච ඩියේගෝ ගාෂියා වැනි ලංකාවට දකුණේ තියෙන දූපතක මිනිස්සු ටික සම්පූර්ණයෙන්ම පිටමං කළා. වෙනමම රටකට. ඒක හමුදා කැම්පයක් කළා US Marines වගේ 2000ක් පිටවන්න පුළුවන් නම් මම හිතන්නේ ප්‍රශ්නයක් නෑ චීනට හෙක්ටයාර 20ක් දුන්නට ඒ වගේම ඉන්දියාවත් කෑ ගහනවා. ඉන්දියාවටත් අපි දෙමු පොඩි හෙක්ටයාර 50ක් දෙමු වෙන දූපතක්. ඇමරිකාවටත් දෙමු. නමුත් සාමාන්‍ය ජනතාවට මම හිතන්නේ තේරෙනවා යම්කිසි මට්ටමකට ජාත්‍යන්තරයේ තියෙන බලපෑම. ලංකාවට කොහොමද ජාත්‍යන්තරේ උදව් කරේ රට බේරා ගන්න කියන එක. අපි දැන් එම නිසා අපි හොඳ නැහැ එකපාරට චීනෙත් එක්ක පොඩි ළමයිගේ සෙල්ලම් කරද්දී වගේ මේ අපි චොටි කාලේ වගේ එකපාරටම තරහ වෙලා යාළු වෙනවා තරහ වෙනවා දැන් චීන එපා. අන්න ඒ වගේ බොළඳ සංකල්ප ප්‍රතිපත්ති මම හිතන්නේ තේරුම් ගන්නවා මිනිස්සු. ළඟදී අදහසක් පහළ වෙලා තියෙනවා මේ ඉන්දියාව ලංකාව එයා කරලා පාලමක් ඉදි කරනවා කියලා. ඉතින් දූපතක් වශයෙන් වෙන් වෙලා තියෙනවට වඩා
දැන් මහද්වීපික රටවල් යුරෝපයේ වේවා අනිකුත් රටවල් වල රටක රටක් සම්බන්ධයි. ඒවැ තියෙනවා වෙනම යන්න පුළුවන් යන්න පුළුවන්කම නැහැ සම්බන්ධකම් තිබුණායි කියලා නීති රීති ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ පාලම නිසා ඉන්දියානු උපමහද්වීපයත් එක්ක ඇතිවන භෞතික සම්බන්ධකම රටේ ප්‍රගතියට බාධාවක් වෙයි කියලා කල්පනා කරනවද? විශේෂයෙන්ම වෙනවා. මොකද හේතුව ඉන්දියාව වගේ මහද්වීපක රාජ්‍යයකට මේ චූටි ලංකාවට තරංකාරීත්වයක් දෙන්න බෑ. අපි එම අනිතු විපාකයේ දැක්කා මේ සප්ත ගිවිසුම හරහා. මොකද මේ රටෙන් කිසිදු ආකාරයක භාණ්ඩයක් අපනයනය කිරීමක් වන්නේ නැහැ. සියල්ල ඉන්දියාවෙන් එන්නේ. ඔය පාලම අපි යම් ආකාරයකින් විවෘත කිරීමක් කළොත් ප්‍රතිපත්තියක් නැමැති මේ රටේ තවත් කොලොනියක් වීම ගැන ඉන්දියානු කිසිදු මේ සකසංකාවක් නැහැ. ඒක මම හිතන්නේ ඒක මම හිතනවා මේ ඈත අතීතයක අපි රාම රාවණ කාලේ නම් ඊට වඩා වෙනස් ආකාරයේ ස්වරූපයක් තියෙනද මේ ඒකමද නැවතෙන්නේ කියලා ඒක නැවත හිතා බලන්න වෙනවා. මම අපි කිසිසේත්ම වන්නම් ඒකට එකතාවයක් දක්වන්නේ නැහැ. සමන්ත මොකද කියන්නේ? මට ඇත්තම කියනනම් ලොකු විරෝධතාවයක් නැහැ ඔකේ ඇතිවීම සම්බන්ධයෙන් මමගේ දැනුම හැටියට. මොකද ඒක යම්කිසි පාලනයකට යටත්ව නම් එතනින් ඇතුල්වීම හෝ පිටවීම සිද්ධ වෙන්නේ. ඒ තරම් හානියක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මට ඒ ගැන ඇත්තටම තියෙන අවබෝධයත් ඒ තරම් නැහැ. හැබැයි ඔය මේ පෝට් සිටි ගැන මේ වරුණ කියපු නිසා මම පොඩ්ඩක් ඒ ගැන එකතු කරන්න කැමතියි. මොකද එම ව්‍යාපෘතිය ඇවිල්ලා මේ ඕක ඉන්දියාවෙන්වත් ඇමරිකාවෙන්වත් දූපතක් ඉල්ලන්නේ නැහැ. ඒ ක්‍රමයට මම ඒ ගැන මට නම් තේරෙන ක්‍රමයට. මොකද චීනය එම රටින් පිට කරපු ලොකුම ව්‍යාපෘතිය තමයි පෝට් සිටි කියන්නේ. ඒ රට ඇතුළෙන් පිට කරපු ලොකුම ව්‍යාපෘතිය. ඒතර තරම් මුදලක් වියදම් කළා මම හිතන්නේ අපිට තියෙන මෑත කාලින අධ්‍යක්ෂකවරයව ඇමරිකාවවත් ඉන්දියාවත් වෙන රටක ආයෝජනයක් කරයි කියලා හිතන්නේ නැහැ මම. ඒක නිසා ඒ වගේ ආයෝජනයක් අපි දේශපාලනයෙන් ඔබට ගිහිල්ලා බාර ගන්න තරම් අපි රටට හිතවත් විය යුතුයි. ඒ වගේ දේවල්. අහිතවත් දේවල් තියෙනවා. ඒවා අයින් කරන එකත් ඉතින් දේශපාලන නායකත්වයේ වගකීමක් කියලා තමයි මම හිතන්නේ. දැන් පෝට් සිටි සම්බන්ධව ඉන්දියාව වැරදි විදිහට හිතා ඒගොල්ලන්ගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙනවා කියන කාරණාවත් පහුගිය දවස්වල සාකච්ඡාවක් තිබුණා. ඒත් වශයෙන් මේ ප්‍රකාශයේ යම් ඇත්තක් තියෙනවද? විද්‍යාත්මකව පිළිගන්න පුළුවන්ද? දේශපාලන වශයෙන් කලාපීය දේශපාලනය තුළ එක බාධාවක් වේද ඉන්දියාවේ ආරක්ෂාවට? ඔව් යම් කාලයකට වෙන්න පුළුවන්. ඒ කියන්නේ හෙක්ටයාර් 20 තියෙන කොමර්ෂල් ඩෙවලොප්මන්ට් වලට කිව්වට සමහර ඉදිරි අනාගතයේදී ලෝක යුද්ධයක් වගේ අවස්ථාවකදී චීනට පුළුවන් ඒ හෙක්ටයාර් 20 පාවිච්චි කරන්න. ඒතර එහෙමනම් අපි කල්පනා බලන්න ඕනේ ලංකාවට දකුණෙන් තියෙන ඩියගෝ ගාෂියා දූපතර මොකද උනේ කියලා. ඒක ඇමරිකාවට ඉංගලන්තෙන් ඉල්ල ගන්න පුළුවන් නම් ඉන්න මිනිස්සු පළවා හැරලා තමන්ගේ රටනේ. එහෙමනම් මම හිතන්නේ කෘත්‍රිම වශයෙන් හදන දූපතක චීනට දෙනවා කියන එක තරම් ගැටලුවක් නෙවෙයි. විශේෂයෙන්ම අනාගතයේදී 2025 දී ඇමරිකාව පිළිගන්නවා බ්‍රික් රටවල් තමයි. ඒතකොට බ්‍රසීල්, රෂ්‍යා, ඉන්දියා, චයිනා තමයි ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්නේ. මම හිතන්නේ රුසියාවට වඩා අභියෝගයක් එල්ල කරන චීනය යුදමය වශයෙන් 2025 වෙනකොට. එතකොට අපි මම හිතන්නේ එහෙම දෙනවා කියන එක ලොකු ගැටලුවක් නෙවෙයි කියලා. අනිත් එක තමයි හාස්‍යජනක කතාවක් මේ අභ්‍යවකාශ දියුණු ලෝකයේ චන්ද්‍රිකා වලින් සියලු දේවල් හොයන්න පුළුවන් ලෝකේ පහුගිය දවස්වල අපි දුටුවා පුවත්පත්වල තියෙනවා මේ නෙළුම් කුළුණ හැදුවෙන් පස්සේ චීනයට පුළුවන් ඉන්දියාවේ ඔත්තු හොයන්න කියලා. මේ කුළුණෙන් ඔත්තු හොයන්න උවමනාවක් නැහැ නේ. චන්ද්‍රිකා වලින් ඔත්තු හොයන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේ පටු දේවල් ජනමාධ්‍ය වල ප්‍රකාශ වෙනකොට ඒවා පිළිගන්න තරම් සමාජයක් අපේ ලංකාවේ ඉන්න ඕනේ. ඇතරම මං හිතන්නේ ලංකාව විතරක් නෙමෙයි හරියට සැලසුම් කරලා යම්කිසි තොරතුරක් දුන්නොත් ඕනෑම බුද්ධිමතෙක් පවා මං හිතන්නේ මුලා කරන්න පුළුවන්. ඒකට මේ අවශ්‍ය වෙන්නේ ඉතා සැලසුම් සහගත ප්‍රවෘත්තියක් නිර්මාණය කොට ප්‍රචාරය කිරීමයි. මං හිතන්නේ අපි මෑත කාලේ ඉන්නවා ලංකාවේ මේ අපි ඒක බොහොම දැක්කා. මම නිකන් මේ එකක් මං උදාහරණ දෙකක් දෙන්න කැමතියි. එකක් තමයි මේ මෑත කාලේනේ ඔය අපේ රටේ ඔය සිද්ධ වුණා මේ ආයුධ මේ නෞකා සම්බන්ධ කතා ගියා. මම ඒකේ දීර්ඝව යන්න කැමති නෑ. නමුත් මම ඒකේ මතු පිටින් විච්ච ව්‍යාපාරික හානිය කියන්න මම මේ කතා කරේ. මේම කරුණු
ඒ ශේෂත්‍රයට සම්බන්ධ අය දන්නවා මේකේ කොච්චර දේවල් සත්‍යද කොච්චර දේවල් අසත්‍යද කියන එක. එතකොට මේ කරුණු ඉංග්‍රීසි පත්‍රවල පළ වුණාම ඒවා අපේ විදේශිකයෝ අතට ගියාම මේ ව්‍යාපාරයේ නියැලුණු මොකද මේ ඔය නැව් ආරක්ෂා කරන සමාගම් හරහා ගාල් ආශ්‍රිතව අති විශාල ව්‍යාපාරයක් ගොඩනැගෙන. ඒක ඕගොල්ලෝ විශ්වාස කරන්නෙකුත් නැහැ. මාසිකට නැව් 10ක් 15ක් සම්බන්ධ වෙච්ච ගාල්ල වරාය හරහා නැව් 800ක් 900ක් සම්බන්ධ වුණා. එතකොට හිතන්නකෝ විශාලත්වය කොහොමද කියලා. එතකොට මේ ව්‍යාපාරයේ විච්ච බලපෑම කියන්නේ ඉංග්‍රීසි පත්‍ර හරහා මේ ලංකාවේ කතා වෙච්ච දේවල් ගියාම ඒ ව්‍යාපාරිකයෝ බය වුණා මේ මෙහෙම දෙයක් ඇත්තටම වෙලා තියෙනවද අපේ ව්‍යාපාර නවතීද කියලා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒ වගේ අපි තොරතුරු දීමේදී අපි එහෙම තොරතුරු ගියාම වෙන හානියක්. එතකොට ඒගොල්ලොත් මේ එංගලන්තේ තමයි මූලිකවම කටයුතු දෙදලා තියෙන්නේ. ඒගොල්ලොත් අහු වුණා මේ තොරතුරු වලට. ඒක එකක්. මම අනිත් එකත් මම මේ සම්බන්ධයෙන් එකතු කරන්නම්. මම මේ ඊයේ පෙරේදා ගෙදර ඉන්නකොට මට මේ දේශපාලන රැස්වීමක ඇහෙනවා. මේ කතාවක් කියපු කරපු අවශ්‍ය නැහැ මං හිතන්නේ. නමුත් තොරතුර මට හිතුණා මේක මොනතරම් මේ බොරු කීමෙන් ජනතාව රැවට්වීම කරනවාද කියලා. මං කියන්නේ මේක ඔය හැමෝම කරනවා. නමුත් මට මේ ඇහිච්ච දේ කොහොමද මම මේ කතා කරන්නේ. ඒක මේ මහත්මයෙක් කියනවා දේශපාලනේ මේ චන්දිල්ලන මහත්මයෙක් කියනවා අපි මේ චීනෙට ණය වෙලා කොච්චර ණය වෙලාද කියනවා නම් චීනෙට එක ණය වාරිකයක් ගෙවා ගන්න බැරුව ශ්‍රැංගිලා ඒ හෝටලේ තියෙන භූමිය ණය වාරිකයක් විදියට දුන්නලු මේ හෝටලේට චීනෙට දුන්නලු. ඒක හොඳයි අපි හිතමුකෝ මේක ඇත්තයි කියලා. මම දන්නේ නැහැ ඇත්තද කියලා. කියන්නේ අද ශ්‍රැංගිලා චීන සමාගමකුත් නෙවෙයි මැලේසියාද. මැලේසියානු නෙවෙයි නැති නේද. දැන් මේක ගිය විදිය මේ විදිය. හොඳයි. අපි ඇත්තද කියලා. ඔව් තවත් බොරු. ඉතින් මේ ඇත්තද කියලා අපි හිතමුකෝ දැන් ඇත්තද කියලා. දැන් මේක මේ ඊට පස්සේ මේ වගේ තව බොරු කාරණා 4-5ක්ම මේ කතිකයන් කිව්වා. ඉතින් මට තේරුණා. ඉදලා දැන් මෙයාට මතක නැති වුණා මෙයා අර කියපු බොරුව. ඊට පස්සේ මෙයා ඒත් එක්කම කියනවා හිටපු අපේ ආරක්ෂාව සම්බන්ධ හිටපු ඉහළම නිලධාරියෙක් මේ ශැංග්‍රිලා හෝටලය විකුණලා මුදල් අරගෙන හෝටලේට අදාළ භූමිය සමයන අදාළ භූමිය විකුණලා මුදල් අරගෙන එයාගේ ගිණුමේ දාගත්තලු. එතකොට ඒ කියන්නේ අර මුලින් කියනවා මේක මේ නිකන් දුන්නා කියලා. ඊළඟට කියනවා මේක විකුණලා සල්ලි අරගෙන මේක දාගත්තා කියලා. ඉතින් මේක දැන් සමාජගත වෙනකොට මිනිස්සුන්ට මේකම ඇහෙනකොට මිනිස්සු විශ්වාස කරන්න පුළුවන්. මේ දිනවල මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාර කටයුතු තියෙනවා. රට පුරාම විවිධ පක්ෂවලින් මැතිවරණ ප්‍රචාරණ රැස්වීම් වගේ ජනමාධ්‍ය වලින් රූපවාහිනිය පුවත්පත් වලින් මේ දේවල් කතා කරනවා. දැන් මේ විදිහට ජනතාව ඉදිරියේ අමුවට බොරු කියන්න පුළුවන්ද? මේ බොරු බව ජනතාව දන්නේ නැද්ද? අනිකුත් ප්‍රතිවිරුද්ධ බලවේග හෝ දේශපාලන බලවේග යම් අයට අවලාද අපහාස කිරීම සඳහා මේවා කියනවාද? ඒව සත්‍යයක් ඇත්තේම නැද්ද කියන එක මැදහත් ඡන්දදායකයාට හිතෙන්න පුළුවන් මේ කාරණා නොදන්න. දැන් ඔබ තිදෙනා උගත් අය ලෝකේ රටේ වෙන දේවල් පිළිබඳ දැනුවත් භාවයක සිටින අය මේ විදිහේ මැතිවරණ ව්‍යාපාරයක් තුළ කෙනෙකුට අපහාස කරන්න ඕනම කෙනෙකුට පෞද්ගලික චරිත ඝාතන එතකොට සම්ප්‍රප්පලාප උපහාස අපහාස අපි දකිනවා මාධ්‍යවල තියෙනවා. උපහාසකමක් නැහැ අපහාසය. ඉතින් මෙවැනි දේශපාලන සංස්කෘතියක් මෙවැනි මැතිවරණ සංස්කෘතියක් පිළිබඳව යහපත් සදාචාර සම්පන්න සමාජයක් බලාපොරොත්තු වෙන ඔබගේ අදහස් මොකද? ඔව් මම හිතනවා ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. හේතුව මොකද අපි දැක්කා විවිධ දේශපාලන පක්ෂ විශේෂයෙන් බෞද්ධයන් මුල් කොටගෙන ඒ වගේම ජාතිය මුල් කොටගෙන දැනටත් එහෙම අටවාගත් පක්ෂ විවිධ පිල් විවිධ අවස්ථාවලදී මාරු කරලා තියෙනවා. එතකොට ඇත්තටම දැන් අපි මට කියන්න මේ නම් වශයෙන් කියන්න අවශ්‍ය නැහැ. අපි ඒක දන්නවා. එක් අවස්ථාවකදී එරෙහිව ඉන්න යමකට එරෙහිව ඉන්න පක්ෂ අනිත් දවසක් දෙකක් ඇතුළත පිල් එහා මෙහා මාරු කරන අවස්ථාව. ඒක ඇත්තටම මේ සෝචනීය තත්ත්වයක්. ඒ කියන්නේ එතනදී ඇත්තටම ඡන්දදායකයෙක් විදිහට මම ඡන්දය ප්‍රකාශ කරන කෙනෙක් විදිහට විශේෂයෙන් ඉතාමත්ම අපහසුතාවට පත් වෙනවා. මොකද ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම උදෙසා සියල්ල කරනවා. අවසානයේ අපි ජාතිය අපි මොකක් කුමන හෝ ආගම් විශේෂයෙන් මම කියන සිංහලද මුස්ලිම්ද දෙමළද කියන කාරණාව ඒ සියල්ලම පාවා දීමකට ලක් කිරීමක් තමයි මේ පහුගිය කාලේ දැක්කේ. ඒක ඇත්තටම සෝචනීය තත්ත්වයක්.
ඡන්දදායකයෝ විදිහට අපි ඇත්තටම කරුණු කාරණා විශේෂයෙන්ම ඒක විමර්ශනය කරගත යුතුයි. එවැනි පුද්ගලයෝ නැවත මේ සමාජයේ පාලනය කිරීමට ගේනවාද කියන මොකද අපි අපේ ආච්චි අම්මා කෙනෙක්ගේ බෞද්ධකම මේව කරලා හරි ඒ පක්ෂ මේව කර අටවගෙන ඒක නැවත අමුමුවේ විකුණා දමා එවැනි ආකාරයේ පිල්මාරු කිරීම ළඟ අපි නම් දැක දිගු කාලින වශයෙන් ඕ දේවල් වෙනවා මේ දවසෙන් දෙකෙන් බොරුවට යම් ආකාරයේ මතවාදයන් අමුමුවේ ඔවුන්ගේ තර්කන හැකියාව මත ගොඩනගමින් ඒ කරන ක්‍රියාදාමයේ විශේෂයෙන් ඡන්දදායකයෙකු විතර යම් ආකාරයක දැනුමක් තියෙන අපට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්නෙම ඔබට යොමු කළොත් වගකීමක් ඇති වගකියයුතු රටවැසියෙක් වශයෙන් ඒ ප්‍රසන්න කියපු අදහස් වලට යමක් එකතු කරන්න නැති කියලා අපි හිතනවා. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මේ පෞද්ගලික attacks personal attacks යන්නේ නැතුව මේ ප්‍රශ්න ගෙනාව නම් එහෙම වේදිකාවට ගොඩක් හොඳයි මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ. මිනිස්සුන්ගේ චරිත ඝාතනය කළා එක එක අයට පෞද්ගලික ප්‍රහාර එල්ල කිරීම ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයක්, ශෝචනීය තත්ත්වයක්. ඊටතර ගැඹුරු රටේ ආරක්ෂාවට විශාල ගැටලුවක් වෙන්නේ දේශපාලන වේදිකාවේ රාජ්‍ය බුද්ධි තොරතුරු. බුද්ධිමය තොරතුරු වගේ දේවල් හෙළි කිරීම. ඒක අති භයානකයි. ඒතර මම හිතන්නේ ඔය මේ ඇවන්ගාඩ් ඩීල් එක හරි හෝ වැරදි හෝ ඒක වැරදි වුණා නම් අපි කියමුකෝ ඕක ඇවිල්ලා මේ cheap political platforms වල එක්ස්පෝස් කරනවා මං කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වොත්. එතකොට එහෙම නැතුව එහෙම දෙයක් එළි වුණා නම් යහපාලන ආණ්ඩුවට තිබුණේ ඒක සද්ද කරන්නේ නැතුව ඒ පිළිබඳව විමර්ශනයක් කරලා පරීක්ෂණ පවත්වලා මීඩියා එක පැත්තකින් තියලා හොයලා බලන්න. ටක් ගාලා ඒක කෙටි කාලින වාසිතකා දවස් 100 රජයේ